අද කාටුන් නැරඹෙන්නේ යකා නටපු ඇමති පුතාගෙන්. දන්නව නේද කතාව? කාටුන් දෙකක් තියෙනවා ඒ ගැන. රිවිරේ කැමිලස්ගේ මෙහෙව් රටේ මෙන්න. ප්‍රවෘත්ති ඇහෙනවා ඇමති පුතෙක් යකා නටයි. ඒක පිටිපස්සේ දැන් යකා නටන ගමන් සිරිබිරිස් කියනවා යහපාලනයේදීවත් වෙනසක් වෙලා නැද්ද මගොඩිස්තුමා කියලා. යහපාලනය ආරම්භ කළා විතරයි එකෙක් යකා නටනවා. එතකොට යකා නටපු එකා ගැනම තවත් කාටුන් එකක් තියෙනවා. සුජීවගේ විගඩම්. ඒ අතරේදී ප්‍රවෘත්තියක් ඇහෙනවා. ඒ පළමු ප්‍රවෘත්තිය මම මුලින් කියපු එක තවත් ප්‍රවෘත්තියකුත් තියෙනවා. පළමු ප්‍රවෘත්තිය ඇමති පුතෙක් පෙම්බතිය සමග ගොස් අමාත්‍යාංශයේ යකා නටයි. ඒ ප්‍රවෘත්තිය ඉවර වෙනකොටම තවත් ප්‍රවෘත්තියක් ඇහෙනවා. චතුරගෙන් පොලිසියේදී සැකකරුවෙකුට තර්ජන. ඒ മന്ത്രി කෙනෙක්ගේ තර්ජනයක්. ඒ අතරේ සුජීව කියනවා යහ පාලනයේ හර පහදයි අලුත් පරපුර අම්මපා නොගොස් දුර අපිට පෙන්නයි රටට වැඩ කර. රටට වැඩ කරලා පෙන්නන ආකාරයලු ඒ. යහපාලනය ගැනමද බලන්න මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. දැම්මත් අලි කටට ලොක්කා මුඛ වාඩන් නිම නැත බුලත් කොලේ බොරු පුස් ලෝඩන් නොගනී අතීතෙන් කිසි දවසක පාඩන් අලියෝ උඹේ කරුමය ඒකට නාඩන්. අලි ඇසා බුලත් කොලේ කතන්දරය ඒ මේ අපි යන්නේ ජේ වික්‍රමගේ ෆේස්බුක් බලන්නටයි. ඔබට චෝදනා තියෙනවද? මෙන්න බලන්න මාධ්‍යවේදියෙක් ඇවිල්ලා දේශපාලඥයෙක්ගෙන් ප්‍රශ්න කරනවා. දේශපාලඥයා කියනවා චෝදනා නැහැ. ඔප්පු කළොත් සාක්කුව කපා ගන්නවා. ඔප්පු කළොත් සාක්කුවලු කපා ගන්නේ දේශපාලඥයා චෝදනා. බඩ නෙවෙයි. මේ දිවයිනේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. එල්ලුම් ගහනවලු. යාළුවා කියද්දී අනිත් යාළුවා කියනවා ඕකත් කාන්තාවම විවෘත කරයිද බං කියලා. හයිවේ කී ඉතිරි කොටස කාන්තාව දෙන්නෙක් විවෘත කරානේ නේද? ඊළඟට මේ තියෙන්නේ එන එල්ලුම් ගහ අද පත්‍රය අවන්තාටිගලගෙන්. මේ බලන්නකෝ එල්ලුම් ගහ එන ආකාරය අරගෙන එනවා පාවාඩ දාලා තියෙනවා මුතු කුඩේ අල්ලගෙන යනවා. කවුද මේකට කුඩේ අල්ලගෙන යන්නේ? රටේ දේශපාලඥයෝ තමයි දැන් අල්ලගෙන යන්නේ. බලමු කියන විදිහටම මේක ප්‍රායෝගික වෙයිද කියලා. පාවාඩ දාලයි අරගෙන එන්න හදන්නේ. මේ දවස්වල මේ heart attack වැඩි කියලා පත්තරේ ඊයේද කොහෙද මම කියුවා මට මතකයි. මේ බලන්න අද පත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩොග් ටොක්. ඩොග්ස්ලා දෙන්නයි කතාව. එක්කෙනෙක් කියනවා දැන් heart attack වැඩිලු. අනිත් එක්කෙනා අහනවා විපක්ෂ වැඩකිට දැකලාද ආණ්ඩු පක්ෂයේ වැඩකිට දැකලාද වැඩිපුර හැදෙන්නේ කියලා. ඔබට කොහොමද? පපුව ටිකක් අමාරු වෙන්නේ විපක්ෂයේ වැඩවලින්ද ආණ්ඩු පක්ෂයේ වැඩවලින්ද? උත්තරය ඔබ ළඟ තියාගන්න කවියක් බලන්න යනවා ලංකාදීපයේ තිලකගේ තුන්මසල කවිය. මුදල් පසුපසම දිව යන අවිචාරේ රජේ නොවන රෝහලකින් මෙම වාරේ බිල ගෙවනාතුරු මිනියක් සිරබාරේ තබාගෙන අයියෝ හැටි සංසාරේ. මිනිහ තියාගත්තනේ බිල ගෙවන කාන්තියට අධිකරණයකුවා බාර දෙන්න කියලා. ඒක අය කරගත්තත් දන්නේ නැහැ නේද? ඒකත් හොයලා බලන්නට ඕනි. දිවයිනේ උදේ විමලසිරිගේ කාටුනය මෙන්න. මෙන්න බලන්න තාත්තලා දෙන්නෙක් දරුවෙක් හොරතල් කරන ආකාරය. මේ කවුද? ඇමරිකානු ජනාධිපති ඔබාමා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි පුංචි දරුවෙක්ව හොරතල් කරන ආදරය දෙමින් දරුවා ඔබට හොඳට මොහොරයි මේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. දරුවට දෙපැත්තෙන් ආදරය ලැබෙනවලු. මේ ලංකාදීපයේ දාසහ පොලානගේ ස්වාරිස් ප්‍රවෘත්තියක් ඇහෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කියනවා පළාත් පාලන ඡන්දයට තරම් කිරීමේ වරම් හිටපු മന്ത്രීන් සැමටම කියලා. ස්වාරිස්ට ලොකු ප්‍රශ්නයක්. අර බලන්න එක පිම්මේ දුවලා ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය මොකද්ද? පළාත් පාලන ඡන්දයට තරම් කිරීමේ වරම් හිටපු മന്ത്രීන් හැමතෙම එක පිම්මේ දුවලා ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් අහනවා සර් අර සුද්ධිව දූෂණය කරපු එකාටත් ගෑනු 100ක් දූෂණය කරපු එකාටත් දෙනවද කියලා. හැබැයිටම ස්වාරිස්ට මතක් වෙනකන් අනිත් අයට මතක්ුන්නේ නැහැ. හැමෝටම නාම යෝජනාලු. ඊළඟට ලංකාදීපයේ තලන්ගේ ඒතුමා මෙන්න බලන්න. ඒතුමා ගිහිල්ලා වර්තමාන ජනාධිපතිතුමාව මුණ ගැහෙන්න. ජනාධිපතිතුමා කියනවා අනගාരിക ධර්මපාල තුමන්ලා 100 ගාණක් අද රටට අවශ්‍යයි. ඒතුමා කියනවා ඉතින් සර්ට කරන්න බැරි දෙයක් නැහැනේ. සද්ද නුකර ඕකත් ජාතික ලෑස්තියෙම පත් කරගත්තා නම් ඉවරයිනේ කියලායි කියන්නේ. ඒකත් ජාතික ලෑස්තියෙම පත් කරගන්නලු. විදුලි පුටුව අහෝසි වුණාද? අහෝසි වුණා නම් ඊළඟට විදේශ ඇමති මොනවා කරයිද? ලංකාදීපයේ දාසගේ කාටුනය මෙන්න.
මේ බලන්න අර ඈතින් පේන විදුලි පුටුව ප්ලග් එක ගලවලා තියෙන්නේ. දැන් ඒක අහෝසි කළා ඒක ඉඳගන්න යන්න හදපු මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ මේ පේන්නේ අමුඩ ලේන්සුවෙන් සරසින දලා තියෙන්නේ විදේශ අමාත්‍ය පැරණි මිතුරා මංගල සමරවීර මහතා මෙන්න නැවතත් කමිසේ අන්දලා සරමයි සාටකයයි සියල්ල අන්දන්න සූදානම් වෙන ආකාරය හොඳට බලන්න. පංකජ රුවෙන්දගේ සරදම්මේ නව සන්ධානයට මහින්දගෙන් ප්‍රතිචාරයක් නැතිලු. එහෙම කියද්දී දේශපාලකතුමා කියනවා ගිනි පෙලෙල්ලෙන් බැටකාපු මිනිහා කනා මැදිරියටත් බයයි බං කියලා. නව සන්ධානයට මහින්දගෙන් ප්‍රතිචාරයක් නෑලු. විමලේ උදයයි ඕක අතාරීද මේ දිනමිනිය ප්‍රීති කන්නංගරගේ කාටුනිය. සාහිත්‍ය මාසේ පොතක් අරන් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාට මාලිලා දෙන්න. විමලේ උදයයි අයියට අපි සාහිත්‍ය මාසේ පොතක් ගෙනාවා කියලා පෙන්නනවා. මොකද්ද පොත? නව පෙරමුණ. ඒකත් දාන්න හදන පොතක්. අවසාන කාටුනය ලංකාව කොහෙද තියෙන්නේ? ලෝකෙ කොහෙද තියෙන්නේ? උදයයි විමලුයි මොනවද ඒ ගැන හිතන් ඉන්නේ? බෞබිමේ අංජනි ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක මේ බලන්න ලංකාව තියෙන්නේ ලෝකයේ ඇතුලේ. දයසිරි ජයසේකර එහෙම කියනවා. අර බලන්න හොද්දට හිනාවක් දාලා උදයයි විමලේ ඉන්නවා. විමල් වීරවංශ කියනවා දයසිරිට පිස්සු කියලා. අර බලන්න මේ දෙන්න හිතන හැටි. අර හොඳට බලන්න චිත්‍රයේ දෙන්නම හිතන්නේ ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියලායි.